Welcome to the Medlens YouTube channel. අද අපි කතා කරන්න යන මාතෘකාව ගොඩක් අයට තියෙන සෞඛ්‍ය ගැටලුවක්. ඒ තමයි හැමෝම පොදුවේ හඳුන්වන ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය සම්බන්ධව. අද අපිත් එක්ක මේ ගැන කතා කරන්න එකට සුදුසුම කෙනෙක් එකතු වෙලා ඉන්නවා. අපේ කලින් ෆැටි ලිවර් වීඩියෝ එක බැලුවා නම් ඔයා දන්නවා ඒ කවුද කියලා. මේ ගැන කතා කරන්න අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා පොළොන්නරුව ශික්ෂණ රෝහලේ ආමාංශ ආන්ත්‍ර සහ අක්මාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය පියල් රංගන හේරත් මහතා. ඔබතුමාව අයිබෝන් කියලා මේ වැඩසටහනට පිළිගන්නවා. අයිබෝන් මදු. වෛද්‍යතුමනි, පළවෙනි ප්‍රශ්නය තමයි සරලවම ඇහුවොත් ગેස්ට්‍රයිටිස් කියන්නේ මොකක්ද? බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මදු දෙවෙනි වර මෙම වැඩසටහන වෙනුවෙන් මට ආරාධනා කිරීම සම්බන්ධව. මම ඔයා අහපු ප්‍රශ්නෙට පළමුව ඍජු පිළිතුරක් දෙන්න. ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ ඇත්තටම අපේ ආමාශයේ ඇතුළු පැත්තේ තියෙන අපිච්ඡේද පටකයේ ආසාදනයක් ඇතිවීම කියන එක තමයි අපි මේකෙන් අදහස් කරන්නේ. හැබැයි මට මේ සම්බන්ධව කතා කරද්දී තව විස්තර ගොඩක් ඉස්සරහට පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. මම ඔයත් එක්ක කතා කරගෙන යද්දී ඉස්සරහට ඒක පැහැදිලි කරන්න. වෛද්‍යතුමනි, මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද කියලා දැනගන්න කැමතියි. එතනදී මදු මට සරල පිළිතුරක් දෙන්න අමාරුයි. මම ඒක නිසා පොඩි වෙලාවක් අරගෙන ටිකක් පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ මගේ අත්දැකීම අනුව අපිට කොහොමද ලෙඩ්ඩු දකින්න හම්බ වෙන්නේ, කොහොමද ලෙඩ්ඩු අපි ගාවට එන්නේ කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරනවා. එතකොට ඔයාලට තේරෙයි මේ ગેස්ට්‍රයිටිස් කියන එක සරල රෝගයක්ම නෙමෙයි. සමහර කලේ ગેස්ට්‍රයිටිස් කියලා හිතාගෙන හිටියට ඊට වඩා වෙනස් රෝගී තත්ත්වයක් නිසා මේ වගේ රෝග ලක්ෂණ එනවා කියන එක ඔයාලට තේරෙයි. ඇත්තටම අපේ වෛද්‍ය විද්‍යානුකූලව සලකලා බැලුවාම අපි මේ හා සමාන රෝග ලක්ෂණ එක්ක ලෙඩ්ඩු අපි ගාවට ආවම අපි ඒක කොටස් දෙකක් විදිහට වෙනම සලකනවා. මම ඒකෙන් පළවෙනි කොටස ගැන පොඩි විස්තරයක් වැඩිපුර කරන්න. අපි පළවෙනි කොටස සඳහන් කරන්නේ ඩිස්පෙප්සියා කියලා. එතනදී අපි කියන්නේ ඩිස්පෙප්සියා කියන එක රෝග ලක්ෂණ සමූහයක එකතුවක් විදියට. ඒතකොට එතනදී අපි අඳුරගන්න ප්‍රධානම රෝග ලක්ෂණය තමයි රෝගියාගේ උදරයේ ඉහළ කොටසේ ඇතිවෙන වේදනාව. ඒතකොට ඒකත් එක්ක තව රෝග ලක්ෂණ කිහිපයක් බද්ධ වෙලා තියෙන්න පුළුවන්. එතනදී රෝගියා සඳහන් කරන්න පුළුවන් බඩ පිපෙනවා වගේ කියන එක. ඒතකොට ඒකත් එක්ක යම්කිසි ප්‍රමාණයකට කෑම කනකොට ඉක්මනට බඩ පිරෙන එක, සමහරක් වෙලාවට කෑම අපිරියාවත් එක්කම වමන යන්න වගේ දැනෙන එක වගේ ඒ වගේ සාමාන්‍යයෙන් විශේෂිත නොවන රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් වෙන්න පුළුවන්. හැබැයි එතනදී අර ප්‍රධානම අර මං කිව්ව විදිහට උදරයේ උඩ කොටසේ කැක්කුමක් එහෙම නැත්නම් අපහසුතාවයක් කියන රෝග ලක්ෂණ අපිට ප්‍රධානව දකින්න පුළුවන්. දෙවෙනි කාණ්ඩය තමයි අපි ඒකට කියන්නේ gastroesophageal reflux disease කියලා. එතනදී රෝගියාගේ ප්‍රධානම රෝග ලක්ෂණය තමයි උරස් කුහරේ ඇතුලෙන් එහෙම නැත්නම් උරස් කුහරේ මැදින් එන ඒ දැවිල්ල වගේ එහෙම නැත්නම් අපි ඒකට කියන්නේ heart burn කියන රෝග ලක්ෂණ. ඒතර ඒකත් එක්ක තව රෝග ලක්ෂණ කිහිපයක් බද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඒතර එතනදී පැහැදිලිවම රෝගියා අපිට සඳහන් කරනවා කන කෑම ටික උගුරට එනවා, ඇඹුල් රස වගේ, ඇසිඩ් එක වගේ, පිත රස වගේ උගුරට දැනෙනවා. සමහරක් වෙලාවට ගෑස් එක වගේ උගුරින් පිටවීමත් මේ රෝග ලක්ෂණ අතර තියෙන ප්‍රධාන රෝග ලක්ෂණ. ඒතර අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී රෝගියෙක් එක්ක කතා කරද්දී බොහොමයක් රෝගීන් එන්නේ මෙම රෝගී කාණ්ඩ දෙකේම රෝග ලක්ෂණ වල එකතුවක් විදියට. සමහරක් රෝගීන්ට අර ඩිස්පෙප්සියා කියන එකේ එහෙම නැත්නම් අර උදර කුහරයේ උඩ කොටසේ රිදුම කියන එක ප්‍රමුඛව දකින්න පුළුවන්. සමහරක් ලෙඩ්ඩු ඉන්නවා සමහරක් වෙලාවට අර උරස් කුහරයේ ඇතුලෙන් එන ඒ හાર્ට් බර්න් එහෙම නැත්නම් ඒ දැවිල්ල වගේ කියන එකත් එක්ක උඩට උගුරට එන රෝග ලක්ෂණ වැඩිපුර තියෙන රෝගීන්. මට මෙතනදි කියන්න අවශ්‍ය වෙන්නේ ඒ කියන්නේ එදිනදා ජීවිතයේදී ගොඩක් වෙලාවට අපිට රෝගීන් හමු වෙන්නේ මෙන්න මේ රෝගී කාණ්ඩ දෙකේම රෝග ලක්ෂණ වල එකතුවක් විදියට. එතකොට දැන් අපි අර බහුතරව සමාජයේ ප්‍රචලිත විදියට තියෙන ওই ગેස්ට්‍රයිටිස් කියන එකම නෙමෙයි මෙතන තියෙන්නේ. එතනින් එහාට ගියපු ඒ කියන්නේ අපිට ඊට වඩා එතනින් එහාට සලකලා බලන්න කරුණු කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි එතනින් එහාට දෙයක් කළ යුතුයි කියන එක අවධාරණය කරන්න තමයි මට අවශ්‍ය වෙන්නේ. එතකොට වෛද්‍යතුමන් කියන විදිහට මේ ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වය සරල රෝගී තත්ත්වයක් නෙවෙයි නම් මේ ඩිස්පෙප්සියා, gastroesophageal reflux disease කියන තත්ත්වවලට හේතු වෙන වෙනත් කරුණු කාරණා තියනවාද කියලා දැනගන්න කැමතියි. මම අර ඉස්සෙල්ලා සඳහන් කරපු විදිහට අපිට අර ඩිස්පෙප්සියා කියන රෝගී කාණ්ඩයට ආවට පස්සේ
අපි බහුලව සිතාගෙන සිටින මේ ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වයට අමතරව තව වෙනත් රෝගී තත්ත්වයන් කිහිපයක් හේතු වෙන්න පුළුවන්. එතකොට අපි බඩ ඇතුළෙම තියෙන හේතු සාධක ගැන කල්පනා කරොත් ඒ ગેස්ට්‍රයිටිස් කියන එකට අමතරව සමහරක් වෙලාවට ආමාශය හෝ එතනින් පහළ කොටසේ ඇති වෙන ඒ තුවාල සැලකිය යුතු තුවාල මේකට හේතුවක් වෙන්න පුළුවන්. අපි ඒකට කියන්නේ පෙප්ටික් අල්සර් ඩිසීස් කියලා. සමහරක් වෙලාවට මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වයේම හේතුවක් විදිහට අපි දකින්න පුළුවන් H pylori කියන ඒ බැක්ටීරියා එකක් නිසා සිද්ධ වෙන ආසාදනය. සමහරක් වෙලාවට ඇත්තටම කිව්වොත් අපි වයසක ලෙඩෙක් අර මං ඉස්සෙල්ලා කියපු විදිහට බරපතල රෝගී ලක්ෂණ තියෙන සමහරක් රෝගීන්ට මේක ආමාශය හෝ එහෙම නැත්නම් ඒ ආශ්‍රිතව හටගන්න පිළිකා තත්ත්වයක හේතුවක් විදිහට වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් එතනින් එහාට අර මම සඳහන් කරපු සමහරක් වෙලාවට ආමාශයේ නොවන වෙනත් රෝගී තත්ත්වයක හේතුවක් නිසාත් මේ රෝගී ලක්ෂණ මතුවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අක්මාව ආශ්‍රිතව තියෙන රෝගී තත්ත්වය, ඒ කියන්නේ ෆැටි ලිවර් රෝගී තත්ත්වය වුණත් මේ වගේ රෝග ලක්ෂණයක අපිට දැක ගන්න පුළුවන්. සමහරක් වෙලාවට පිත්තාශය ආශ්‍රිතව තියෙන පිත්තාශය ගල් වගේ රෝගී තත්ත්ව, සමහර අග්න්‍යාශය ආශ්‍රිතව තියෙන රෝගී තත්ත්වය, සමහරක් වෙලාවට මේ මම කියපු අක්මාව පිත්තාශය අග්න්‍යාශය වගේ අවයවවල හටගන්න පිළිකා තත්ත්ව නිසාත් අපිට මේ වගේ දකින්නට පුළුවන්. සමහරක් වෙලාවට අපි එච්චර හිතන්නේ නැතුණාට මේ වගේ රෝග ලක්ෂණ එක්ක හෘදයාබාධ ආශ්‍රිතව හටගන්නා රෝගී තත්ත්වයන් වුණත් අපිට සමහරක් වෙලාවට දැක ගන්න පුළුවන්. ඒක නිසා තමයි මම කිව්වේ සමහරක් වෙලාවට මේ ඇති වෙන රෝග ලක්ෂණ හැම වෙලාවෙම ગેස්ට්‍රයිටිස්ම කියලා අපිට කියන්න බෑ. ඒක නිසා අපිට සැකයක් තියෙන හැම වෙලාවෙම මේ මම කියපු හැම රෝගී තත්ත්වයක් ගැනම අපි බලන්න ඕනේ, පරීක්ෂා කරන්න ඕනේ. ඒ සමහරක් වෙලාවට පරීක්ෂණ කරාට පස්සේ එහෙම මුකුත් තත්ත්වයක් නැත්තම් අපිට එන්ඩොස්කෝපි පරීක්ෂාවකින් බඩ ඇතුලේ ආමාශය ඇතුලේ ආසාදනයක් තියෙනවා කියන එක අපි දැක්කොත් තමයි මේක ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වයේ විදිහට තහවුරු කරන්න පුළුවන්. ඊට පස්සේ මම කියපු gastroesophageal reflux disease කියන කාණ්ඩයට ආවට පස්සේ ගොඩක් වෙලාවට අපේ ආමාශය ගල්නාලේ අතර තියෙන කපාටය ලිහිල් වීම සහ ඒ ආශ්‍රිතව හැදෙන හර්නියා කියන තත්ත්වය ගොඩක් වෙලාවට මේ රෝගී ලක්ෂණ වලට හේතුවක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි මේ රෝගී ලක්ෂණ තියෙන රෝගීන්ට සියලුම පරීක්ෂණ ටික කරාට පස්සේ අපිට සමහරක් වෙලාවට කිසිම ඉඟියක් හොයාගන්න බැරි රෝගීන් ඉන්නවා. එතනදී අපිට සලකා බලන්න වෙනවා සමහරක් වෙලාවට මේක අර ෆන්ක්ෂනල් ඩිස්පෙප්සියා එහෙම නැත්නම් ෆන්ක්ෂනල් gastroesophageal reflux disease ද. ඒතර ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට ගොඩක් වෙලාවට මානසිකව ආතතියක් ස්ට්‍රෙස් එකක් වගේ තියෙන වෙලාවන්න සමහරක් වෙලාවට අපි වෙන මොන හරි දෙයක් කල්පනා කරන වෙලාවට අපිට නිින්ද අඩු අවස්ථාවන් වලදී සමහරක් වෙලාවට මේ වගේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. අර මම ඉස්සෙල්ලා සඳහන් කරපු බරපතල රෝගී තත්ත්ව කිසි දෙයක් නැතුව. ඉතින් ඒක නිසා අපිට සමහරක් වෙලාවට මේ රෝගී තත්ත්වය ගැන සලකලා බලලා අපිට ඒකට අදාළව වෙනම බෙහෙත් කරන්න සිද්ධ වෙන අවස්ථාවන් බොහොමයක් තියෙනවා. වෛද්‍යතුමනි, එතකොට මේ සඳහා තියෙන පරීක්ෂණ වර්ග මොනවද? මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු විදිහට එතකොට මේක අපි අර ඩිස්පෙප්සියා එහෙම නැත්නම් gastroesophageal reflux disease ඒ වගේ කාණ්ඩ දෙකක එකතුවක් විදිහටනේ අපි මේක කතා කරේ. එතකොට මේ දෙක යටතේ ගත්තාම අපිට විවිධාකාර හේතු තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධාකාර රෝගී තත්ත්ව තියෙන්න පුළුවන් කියන එක මම ඉස්සෙල්ලා සඳහන් කරානේ. ඉතින් ඒක නිසා එතකොට අපි ගොඩක් වෙලාට රෝගියෙක් මේ වගේ රෝග ලක්ෂණ වලින් ආවම අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මෙන්න මේ වගේ රෝගී තත්ත්ව මේ රෝග ලක්ෂණ වලට බැඳිලා තියෙනවද නැද්ද කියන එක තහවුරු කරගන්න තමයි අපි ගොඩක් වෙලාට පරීක්ෂණ කරන්නේ. එතකොට අපි ගමුකෝ රෝගියාට වැඩිපුර අර ඩිස්පෙප්සියා එහෙම නැත්නම් උදර කුහරයේ උඩ කොටසේ ඇති වෙන වේදනාවත් එක්ක එන රෝග ලක්ෂණ තමයි වැඩිපුර තියෙන්නේ කියලා. එතනදී එතකොට අර මම ඉස්සෙල්ලා කියපු විදිහට අපිට ගොඩක් වෙලාවට සමහරට මේක ආමාශය ඇතුලේ තියෙන තත්ත්ව වලට අමතරව සමහරක් වෙලාවට ආමාශයට එපිටින් තියෙන ඒ කියන්නේ අක්මාවේ එහෙම නැත්නම් පිත්තාශයේ එහෙම නැත්නම් අග්න්‍යාශය වගේ රෝගී තත්ත්වත් මේකට හේතු වෙන්න පුළුවන් කියලා මම කියවනේ. ඉතින් ඒක නිසා අපි සාමාන්‍යයෙන් මෙහෙම රෝගියෙක් දැක්ක වහම ගොඩක් වෙලාවට අපි මූලික රුධිර පරීක්ෂණ කීපයක් කරනවා. කරලා එතනදී අපිට ගොඩක් වෙලාවට සාමාන්‍ය රුධිර පරීක්ෂණ, අක්මාව ආශ්‍රිත රුධිර පරීක්ෂණ සහ අපිට සමහරක් රුධිර පරීක්ෂණ අපිට එකතු කරගන්න පුළුවන් මොන හරි ඒ කියන්නේ සැක කටයුතු දෙයක් එහෙම නැත්නම් සීරියස් ප්‍රශ්නයක් ඇඟ ඇතුලේ තියෙනවද කියලා චුට්ටක් ඉඟියක් ගන්න පුළුවන් අවශ්‍ය පරීක්ෂණ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ESR කියන ටෙස්ට් එක. ඊට පස්සේ ගොඩක් වෙලාවට අපි මේකට බඩේ ස්කෑන් පරීක්ෂණයකුත් එකතු කරගන්නවා. ඒකට හේතුව තමයි අර මම ඉස්සෙල්ලා කිව්ව විදිහට අර අපි එදා කතා කරා වගේ ඒ කියන්නේ අක්මාවේ තෙල් කියන එකත් සමහරක් වෙලාවට මේ වගේ රෝග ලක්ෂණات එක්ක බද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඒතකොට පිත්තාශය ආශ්‍රිත ලෙඩ විශේෂයෙන්ම පිත්තාශයේ ගල් තත්ත්ව ඒතර අග්න්‍යාශය ආශ්‍රිත රෝගී තත්ත්ව එහෙම නැත්නම් ඇත්තටම කිව්වොත් මේක ඒ කියන්නේ වයසක රෝගී මේ රෝග ලක්ෂණත් එක්ක එද්දී අපි
මෙම රෝගියාගේ ගොඩක් වෙලාවට කැන්සර් එකක් එහෙම නැත්නම් පිළිකා තත්ත්වයක් තියෙනවද කියන එකත් අපි පොඩ්ඩක් සලකලා බලන්න ඕනේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට අපි මූලික ස්කෑන් පරීක්ෂණයක් කරලා අපිට මේ වගේ බරපතල ප්‍රශ්න තියෙනවද කියන එක අඳුරගන්න පුළුවන්. ඒතර දෙවෙනි කාණ්ඩයට එනකොට ඒ කියන්නේ gastroesophageal reflux disease කියද්දි අර මං කිව්වා ඒ කියන්නේ රෝගියාගේ ගොඩක් අර උදර කුහරය ඇතුලෙන් එන ඒ දැවිල්ල සහ අර උඩට උගුරට එන රෝගී ලක්ෂණ බද්ධ වෙච්ච රෝගියෙක් තමයි අපිට ගොඩක් වෙලාට හම්බ වෙන්නේ. එතකොට එතනදී අපිට ගොඩක් වෙලාට අපි අර උදාහරණ විදිහට මං කිව්වා ගොඩක් වෙලාට යාමාශය ගල්නාලය අතර තියෙන කපාට එලිහිල් වීම, එතන හර්නියා එකක් වගේ තත්ත්වයක් හැදීම වගේ දේවලුත් අපිට මේකට සලකලා බලන්න වෙනවා. එතකොට එතනදී අපිට ඒ தත්ත්වය පැහැදිලිවම බලා ගන්න නම් පළවෙනිම පරීක්ෂණය විදිහට අපි එන්ඩොස්කෝපි පරීක්ෂණයක් කරන්න වෙනවා. එතකොට ඒකෙන් අපිට පැහැදිලිවම බලා ගන්න පුළුවන් මේ කපාටේ ලිහිල් වීමක් එහෙම නැත්නම් ඒ ආමාශය ගල්නාලය අතර ඒ කපාටේ ආශ්‍රිතව හර්නියා තත්ත්වයක් සෑදීමක් ඒ වගේ දෙයක් අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. එතනින් එහාට ගියාම සමහරක් වෙලාවට අපිට කලාතුරකින් රෝගීන් හම්බ වෙනවා අර මං හේතු එහෙම නැත්නම් වෙනත් රෝගී තත්ත්ව සඳහන් කරද්දිත් ඒක කිව්වා. සමහරක් වෙලාවට අපි මේ කිසිම පරීක්ෂණයකින් රෝගියාගේ අසාමාන්‍ය දෙයක් එහෙම නැත්නම් අපිට රෝගියාගේ රෝගී තත්ත්වයක් ගැන සමහරක් වෙලාවට අපිට ඉඟියක් ගන්න බෑ. අපි ඒ ගෲප් එක වෙනමම සඳහන් කරනවා ෆන්ක්ෂනල් ඩිස්පෙප්සියා එහෙම නැත්නම් ෆන්ක්ෂනල් ගෑස්ට්‍රෝඑසොෆේජියල් රිෆ්ලක්ස් ඩිසීස් කියලා. ඒත් සමහරක් වෙලාවට ඒ රෝගී කාණ්ඩයේ ඇතුළෙත් රෝගීන් ඉන්න පුළුවන් අපිට නොපෙනෙන විදිහට ඒ ඇසිඩ් එක එහෙම නැත්නම් වෙන බඩ ඇතුලෙන් එන ඇසිඩ් එක උඩට උගුරට එන ඒ රිෆ්ලක්ස් කියන තත්ත්වයේ තියෙන කට්ටිය. අන්න එතනදී අපිට ගොඩක් වෙලාවට ඒක වෙන් කරගන්න සමහරක් වෙලාවට 24 hour pH manometry කියන ටෙස්ට් එක දක්වාම අපිට මේ අපේ පරීක්ෂණ ටික ඉස්සරහට කරගෙන යන්න සිද්ධ වෙනවා. එතකොට වෛද්‍යතුමන් කලින් සඳහන් කළා එන්ඩොස්කෝපි පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන්. අපි ඒ ගැන තවදුරටත් කතා කරොත් මේක මොන වගේ අවස්ථාවලද කරන්න ඕනේ මොන වගේ රෝගීන්ටද කරන්න ඕනේ අපි මේ ගැන තව ටිකක් කතා කරමු වෛද්‍යතුමන්. හොඳ ප්‍රශ්නයක් මදු. අර ඉස්සෙල්ලා මම සඳහන් කරපු විදිහට ඇත්තටම කිව්වොත් මෙම රෝග ලක්ෂණත් එක්ක අපිට එන රෝගීන් හැමෝටම එන්ඩොස්කෝපි පරීක්ෂාවක් මුල් අවස්ථාවේදීම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මම මෙතනදී තව චුට්ටක් පැහැදිලි කරන්න අපිට සමහරක් රෝගීන් එනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ටිකක් වයසක ලෙඩෙක් වයස අවුරුදු 60ට වඩා වැඩි කෙනෙක්. අර මම ඉස්සෙල්ලා කියපු ඔය ඩිස්පෙප්සියා ගෑස්ට්‍රෝඑසොෆේජියල් රිෆ්ලක්ස් ඩිසීස් වල රෝග ලක්ෂණ වලට අමතරව ටිකක් බරපතල රෝග ලක්ෂණ මිශ්‍ර වෙලා තියෙනවා. අපිට ගොඩක් වෙලාට ඒ වගේ ලෙඩුන්ට එන්ඩොස්කෝපි පරීක්ෂාවක් ඉතාමත් ඉක්මනින් කරන්න වෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු කිසියම් ලෙඩෙක් සැලකිය යුතු විදිහට කෑම ගිලීමේ අපහසුතාවයක් සඳහන් කරනවා නම් සමහරක් වෙලාවට බරපතල විදිහට ඇඟේ බර අඩුවීමක් බරපතල විදිහට කෑම අපිරියාවක් සමහරක් වෙලාවට මොකක්ම හරි හේතුවකින් අපිට ලෙඩාගේ ආමාශය තුලින් ලේ වහනයක් සිද්ධ වෙනවා කියලා සැක කරන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ ලේ වමනයක් එහෙම නැත්නම් මල පහ තාර කළු පාරට එහෙම නැත්නම් මල පහ ලේ පැහැයටම පිටවීම වගේ බරපතල රෝග ලක්ෂණ තියෙන ලෙඩ්ඩු හම්බ වුණොත් අපිට ඉතාමත්ම ඉක්මනින් එන්ඩොස්කෝපි පරීක්ෂාවක් කිරීමට අවශ්‍ය වෙනවා. වෛද්‍යතුමනි මේ එන්ඩොස්කෝපි පරීක්ෂණයට ගොඩක් රෝගීන් බයක් දක්වනවා. මම දැනගන්න කැමතියි මේ එන්ඩොස්කෝපි පරීක්ෂණය පිළිබඳ තවදුරටත් වැඩිදුර තොරතුරු කිහිපයක්. එන්ඩොස්කෝපි පරීක්ෂාවක් කිව්ව වහම ගොඩක් වෙලාවට අපේ රෝගීන් බය වෙනවා. කොහොමද මේක කරන්නේ? කැමරාවක් දාලා බඩ ඇතුළේ බලන්නේ කොහොමද? සාමයකට කොච්චර වෙලාවක් යනවද? එහෙම වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා රෝගීන්ට. මම මේක සරලව පැහැදිලි කරලා දෙන්න. ඇත්තටම කිව්වොත් මේ එන්ඩොස්කෝපි පරීක්ෂාව අපේ රජයේ රෝහල් වල පෞද්ගලික අංශිකයේ රෝහල් වල බහුලව තියෙනවා. අපිට ඕන වෙලාවක මේක කරගන්න පුළුවන්. එතකොට මේක කරන්නේ කොහොමද කියන එකනේ දැන් ගොඩක් කට්ටියට ගැටලුව තියෙන්නේ. ඇත්තටම ඉතින් ජීවිතේ මේ වෙන තාක්කල් ඒ සම්බන්ධයෙන් මුහුණ දීලා නැති වුණාම ඉතින් ඒ සම්බන්ධව බයක් ඇති වෙන එක සාධාරණයි. ඒක නිසා අපි මම මේක කරන විදිහ සරලව පැහැදිලි කරලා දෙන්නම්. ගොඩක් වෙලාවට අපිට මේක ඉතා ඉක්මනින් කරන්න පුළුවන් පරීක්ෂණයක්. සමහරවිට විනාඩි කිහිපයක් වගේ යනවා. ගොඩක් වෙලාවට අපි කරන්නේ උගුර හිරිවැටෙන්න පොඩි ස්ප්‍රේ එකක් දීලා අපි ලෙඩාට ඒ කියන්නේ කරන විදිය පැහැදිලි කරලා දීලා අපි ලෙඩාගේ උදව්ව ඇතුව ඉක්මනට බොහොම සුළු ඝනකමක් තියෙන කැමරාවක් උගුරෙන් ආමාශයට ඇතුල් කරලා ආමාශය සහ ඒ ආශ්‍රිතව තියෙන අවයව චෙක් කරන එක තමයි අපි එන්ඩොස්කෝපි පරීක්ෂාවෙන් කරන්නේ. මොන හරි අසාමාන්‍ය දෙයක් දකින්න වෙලාවන් වලදී අපිට සමහරක් වෙලාවට පටක පරීක්ෂණයක්වත් කරන්නත් පුළුවන් ඒත් එක්කම. ගොඩක් වෙලාවට අපි හිතමුකෝ මේ උගුර හිරිවැටෙන ස්ප්‍රේ එකකින් විතරක් මේ පරීක්ෂණය කරගන්න අමාරු ලෙඩෙක් ඉන්නවනේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට බය නිසා වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ඒක දරා ගන්න අපහසු ලෙඩෙක් ඉන්නවා. අපිට සමහරක් වෙලාවට ලෙඩාට චුට්ටක් නිදිමත ඇති වෙන්න බෙහෙත් වර්ග කීපයක් එහෙම නැත්නම් ලෙඩාට
ලෙඩට පහසුවක් වෙන්න බෙහෙත් වර්ග කීපයක් පාවිච්චි කළා ලෙඩට පහසු වෙන විදිහට මේ පරීක්ෂණය කරන්න පුළුවන්. ඒක නිසා ගොඩක් මේ පරීක්ෂණයේ අතුරු ආබාධ ගොඩක් අඩුයි අතර. මේක අපි ගොඩක් සේෆ් එහෙම නැත්නම් ගොඩක් ආරක්ෂිත පරීක්ෂණයක්. ගොඩක් ඉක්මනට කරන්න පුළුවන් පරීක්ෂණයක්. සහ අපහසුතාවයකින් තොරව අපිට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් ඍජු පරීක්ෂාවක් විදිහට මම මේක හඳුන්වලා දෙන්න කැමතියි. වෛද්‍යතුමනි, එතකොට මේ රෝගී තත්ත්වය සුව කිරීම සඳහා තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද? එතකොට මදු මේක මට සරල පිළිතුරක් දෙන්න අමාරුයි. මෙම රෝගී තත්ත්වයන් වලට ප්‍රතිකාර කිරීමේදී අපිට කොටස් කිහිපයක් එකතු කරගන්න වෙනවා. එතනදී මම පටන් ගන්න කැමතියි අපේ ආහාර රටාවේ සිද්ධ කරගත යුතු වෙනස්කම් ගැන. අපි එතනදී කියනවා සමහරක් ආහාර වර්ග පාවිච්චි අඩු කරන්න කියලා. මම උදාහරණ කිහිපයක් සඳහන් කරන්න. එතනදී අපි කියන්නේ ගොඩක් වෙලාවට තෙල්, මිරිස්, පාන් පිරි කෑම පුළුවන් තරම් අඩු කරන්න කියලා. ඊට අමතරව අපි කියනවා ඔය කෝපි, තේ වගේ කහට වර්ග පුළුවන් තරම් අඩු කරන්න කියලා. ඊට පස්සේ අපේ වෙළඳ පොලේ නිතරම අපිට දකින්නට ලැබෙන ඔය කෘත්‍රිම බීම වර්ග පුළුවන් තරම් අඩු කරන්න ඕන. ඊට අමතරව අපි කියනවා මුදෝපු කිරි ආහාර පුළුවන් තරම් අඩු කරන්න කියලා. ඊට අමතරව අපිට අපි එදිනෙදා පාවිච්චි කරන සමහරක් පළතුරු වර්ග විශේෂයෙන්ම ඇඹුල් සහිත පළතුරු පුළුවන් තරම් දුරකට අඩු කරන්න කියලා කියනවා. සමහරක් වෙලාවට ඒ වගේම තමයි ඇඹුල් සහිත එළවලු. ඒ කියන්නේ උදාහරණ විදිහට තක්කාලි ඒ වගේ දේවල් ඒතර විනාකිරි වගේ පාවිච්චි කරලා හදන අච්චාරු වගේ දේවල් පුළුවන් දුරකට අඩු කරන්න කියලා කියනවා. එතකොට මතු අර උඩට උගුරට එන රෝග ලක්ෂණ වැඩිපුර තියෙන රෝගීන්ට ඔය මම ඉස්සල සඳහන් කරපු ආහාර වර්ග වලට අමතරව සමහරක් වෙලාවට මාගරින් වර්ග, චීස් වර්ග, මාමයික් වගේ දේවල් අපිට අඩු කරන්න සිද්ධ වෙනවා. එතනින් එහාට අපිට සමහරක් වෙලාවට අපේ ජීවන රටාවේ යම්කිසි වෙනස්කමක් හදාගන්න වෙනවා. උදාහරණයක් විදිහට තමයි අපේ කෑම බීම රටාව. එතනදී අපි කියනවා පුළුවන් තරම් සමාන පරතරයක් හිටින විදිහට ප්‍රධාන කෑම වේල් තුන ගන්න කියලා. ඒ කියන්නේ කෑම වේල ගන්න වෙලාව පරක්කු කරන්න එපා, මග හරින්න එපා කියන එක තමයි අපි සරලවම අදහස් කරන්නේ. එතකොට එතනදී මේ රෝග ලක්ෂණ තියෙන රෝගීන්ට අපි තව අමතරව සඳහන් කරන දෙයක් තමයි මේ ප්‍රධාන ආහාර වේල් වලට හරියම නැත්නම් මේ අමතරව ගන්න ආහාර වේල් වලට ගොඩක් ලොකු ආහාර වේලවල් ගන්න එපා කියලා. ඒ කියන්නේ බඩ වැඩිපුර පිරෙන තරමට සමහරක් වෙලාවට මේ රෝග ලක්ෂණ වල ප්‍රවණතාවය පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි සමහරක් වෙලාවට අපේ රෝගීන් බහුලව පුරුදු වෙලා තියෙන දෙයක් තමයි අපේ ආහාර වේලෙන් පසුව ගොඩක් වෙලාවට නිදා ගන්න පුරුදු වෙන. එහෙම නැත්නම් අපි ඇලවෙන්න. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි දැනට තියෙන සමාජීය තත්ත්වත් එක්ක ගොඩක් වෙලාවට ෆෝන් එක බලන්න, ටීවී බලන්න සමහරක් වෙලාවට අපි ඇඳේ පුටුවේ ඇලවෙන සිද්ධියක් තියෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් අපිට ප්‍රධාන ආහාර වේලකින් පස්සේ අපේ බඩ පිරিলা තියෙන වෙලාවට අඩු ගානේ පැය දෙකක්වත් යනකම් ඒ ඔළුව පහත් කරලා ඇලවෙන්න නිදා ගන්න තියෙන ප්‍රවණතාවය චුට්ටක් අඩු කරන්න ඕනේ. ඊට අමතරව අපි දැන් ඇත්තටම ලෙඩා ඒ කියන්නේ ඇඳේ නිදා ගන්න යන වෙලාවට ඒ කියන්නේ බඩේ තියෙන ආහාරත් එක්ක ඒ ඇසිඩ් එක උඩට එන ප්‍රවණතාවය අඩු කරන්න අපිට රෝගියාට කියන්න පුළුවන් රෝගියාගේ හිස පැත්ත මොන හරි ක්‍රමයකට අංශක 30ක් විතර එසවෙන විදිහට හදාගෙන නිදා ගන්න. ඒ සඳහා ලොකු කොට්ටයක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් කොට්ට දෙකක් එහෙම නැත්නම් මිට්ට යටින් යම්කිසි දෙයක් පාවිච්චි කරලා ඔසවා ගැනීම සිදු කරන්නත් පුළුවන්. මෙම රෝගය සුව කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ වර්ග කීපයක් තියෙනවා. එතනදී අපි මූලිකවම පාවිච්චි කරන්නේ අපේ ස්වභාවිකම ආහාර ජීර්ණය සඳහා ආමාශය තුල ස්‍රාව්‍ය වෙන ඒ HCl අම්ලය අඩු කරන්න පුළුවන් බෙහෙත් වර්ග තමයි අපි බහුලව පාවිච්චි කරන්නේ. ඊට අමතරව සමහරක් වෙලාවට අර උඩට උගුරට එන එක අඩු කරන්න සමහරක් වෙලාවට බඩ පිපෙන එක අඩු කරන්න අපිට තව සමහරක් බෙහෙත් වර්ග මේකට එකතු කරන්න සිද්ධ වෙනවා. එතනදී වැදගත්ම දේ තමයි මදු ගොඩක් වෙලාවට අපිට මේක බෙහෙත් වට්ටෝරු එකකින් දෙකකින් ඉක්මනින් මේ රෝගය සුව කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි රෝගීන්ට කියන්නේ පළමු අවස්ථාවේදී සති 6ක් 8ක්වත් සමහරක් වෙලාවට ඖෂධ වර්ග අපිට දිගට ගන්න සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට එතනින් පස්සේ රෝගියාගේ රෝග ලක්ෂණ වල තියෙන ප්‍රවණතාවය අනුව අපිට ඖෂධ දිගටම ගන්නවද නැද්ද කියන එක තීරණයක් ගන්න පුළුවන්. අපි මේ රෝගී තත්ත්වය ගැන ගොඩාක් දේවල් කතා කරා. තවදුරටත් ඔබතුමාට මේ ගැන සඳහන් කරන්න තියෙන විශේෂ කාරණා මොනවා හරි තියෙනවද කියලා අපි කතා කරමු. අවසාන වශයෙන් මම රෝගීන්ට කියන්න කැමතියි අර මම මුලින්ම සඳහන් කරපු විදිහට මේ රෝග ලක්ෂණත් එක්ක බරපතල රෝගී ලක්ෂණ බද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ සැලකිය යුතු කැම ගිලීමේ අපහසුතාවයක්, සැලකිය යුතු විදිහට බර වෙනස් වීමක්, සැලකිය යුතු කැම අප්‍රියාවක්, එහෙම නැත්නම් සැක කටයුතු විදිහට ආමාශය ඇතුලෙන් ලේ වහනයක් සිද්ධ වෙනවා කියලා සැලකිය හැකි. ඒ කියන්නේ මල පහ තාර කළු පාරට එහෙම නැත්නම් රතු පාරට පිටවීම එහෙම නැත්නම් ලේ වමනයක් වගේ රෝග ලක්ෂණ තිබ්බොත් අනිවාර්යයෙන්ම වහාම
විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න එන්ඩොස්කෝපි පරීක්ෂාවක් කර ගැනීමට අවස්ථාවක් සලසා ගන්න. ඒක තමයි මම ප්‍රධානම මතක් කරන්න කැමති කාරණේ. අනිත් එක තමයි අපි අර රෝගයක් කිව්වහම හැම වෙලාවෙම බලන්නේ බෙහෙත් වලින්ම හොඳ කරගන්නනේ. ඒ වුණාට අපිට නොදැනුවත්වම අපේ ජීවන රටාවේ ආහාර රටාවේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා කියන එක දැන් අපිට තේරෙනවා. මම මේක ගොඩක් දුරට පැහැදිලි කරා කලින් අපි කතා කරපු තැන්වලදී. ඉතින් මම රෝගීන්ට කියන්නේ පුළුවන් තරම් මේ ජීවන රටාවේ ආහාර රටාවේ තියෙන වෙනස්කම් හදාගන්න. එතකොට මේ රෝගී ලක්ෂණ වලින් එහෙම නැත්නම් මේ රෝගය ඉතාමත් හොඳට පාලනය කරගන්න පුළුවන්. තුන්වෙනියට මම කියන්න කැමති අර අපි මේක කතා කරන්න පටන් ගන්නකොටම සඳහන් කරපු දේම තමයි. ඇත්තට මේ ગેස්ට්‍රයිටිස් කියන සරල දේ විදිහට අපි හිතාගෙන හිටියට සමහරක් වෙලාවට මේ සරල දේම නොවෙන්න පුළුවන්. ඒ හා බද්ධ වෙච්ච තව වෙනත් රෝග ගොඩක් තියෙන්න පුළුවන්. බරපතල රෝග තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා සමහරකට අපේ රෝගීන් පුරුදු වෙලා ඉන්නව සමාජයේ දැන් මේ වගේ රෝග ලක්ෂණ මතුවෙච්ච වහම සමහරක් වෙලාවට හිතාමතාම ගිහිල්ලා තනියම ෆාමසියෙන් බෙහෙත් අරන් වෛද්‍ය උපදෙසකින් තොරව සමහරක් වෙලාවට මේ ලෙඩේට ප්‍රතිකාර කරගන්න උත්සාහ කරනවා. ඒක වැරදි දෙයක්. පුළුවන් හැම වෙලාවෙම වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න. ගිහිල්ලා තමන්ගේ තියෙන රෝග ලක්ෂණත් එක්ක ඒ අවදානම් සාධක මොන හරි තියෙනවා නම් ඒවා අඳුරගෙන වෛද්‍යවරයෙක් හරහාම ප්‍රතිකාර වලට යොමු වෙන්න කියන එක තමයි මට අවසාන වශයෙන් රෝගීන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ. හොඳයි. අද කතා කරපු දේවල් ඔයාට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. මේ සඳහා වටිනා කාලයක් කැප කරලා අපිත් එක්ක එකතු වුණ විශේෂඥ වෛද්‍යතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි මදි. තවත් මේ වගේ ඔයාලට දැනගන්න තියෙන වටිනා සෞඛ්‍ය කරුණු තියෙනවා නම් ඔයාලට ඕන දේවල් කමෙන්ට් කරන්න. අපි වෛද්‍යතුමාව ඉදිරියේදීත් සම්බන්ධ කරගන්න උත්සාහ කරමු. තවත් වීඩියෝ එකකින් හම් වෙනකම් ඔයාලට සුවබර දිවියක්. තවත් මේ වගේ වටිනා වීඩියෝස් බලන්න කැමති නම් The Medlines YouTube channel එක subscribe කරලා තියාගන්න.